අපේ වර්ක්ෂීට් කඩපට් එකක් වීඩියෝ සීරීස් එකේ දෙවෙනි එක තමයි මේ සාකච්ඡා කරන්නේ. අපි පළවෙනි ගණන් පටන් ගමු. පළවෙනි ගණනේ ඒක දිග තියෙනවා. වර්ගමූල 15 අගය ආසන්නව අගය සොයන්න. එතකොට අපි දන්නවා වර්ගමූල 15 කියන්නේ 9ට වඩා වැඩි, ඒ වගේම 16ට වඩා අඩු. මෙතනදී ඔයාලට අපිට එහෙම හිතන්න, ඒ කියන්නේ 2 2 3 4 කියන ගන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ අගයන්ට දීලා තියෙනවා. 3.7යි 3.8යි 3.9යි. මේ වගේ අපිට මල්ලි ඔයගොල්ලෝ මුලින්ම ගුණ කරලා බලන්න. උදාහරණයක් 37 වැඩි කිරීම 37 වැඩි කිරීම 4ක් 49යි 4යි 4ක් 21යි 4යි 25යි 4ක් 21යි 1යි 2යි 3ක් 9 10යි 11යි. මෙතන එනවා 9යි 5යි 6යි 2යි 3යි 1යි. මෙතන පොයින්ට් එකක් ගියාම 13.6යි 9යි. ඊට පස්සේ 3.8 කියන එක කරනවා ගුණ කරලා බලන්න. 38 වැඩි කිරීම 38 වැඩි කිරීම 38 කොහොමද ඒක වැඩි කරන්නේ? 8 8 67 දැම්ම 6ක් ඉතිරි 8 24 30යි 8 24 27 දැම්ම 2ක් ඉතිරි 3 9 10 11යි 4යි මෙතන ගානේ 4යි 3යි 4යි 1යි 14.4යි 4යි. ඊට පස්සේ 39 කියන එක නා බලන්න. 39 කියන එක 39 වැඩි කරලා 9 අසුතුම් කරනම 8ක් ඉතිරි 9 3 27යි 8යි 35යි 9 27යි 35යි. දැන් 9 23 දැම්ම 2ක් ඉතිරි 3 9 10යි 11යි. මෙතන 1යි 7යි 5යි 12යි දෙක දැම්ම 1ක් ඉතිරි 3යි 4යි 5යි 1යි 1.5යි 2යි 1යි. ඊට පස්සේ ඔයගොල්ලෝ බලන්න 15 මේ එක එක්කෙනාගේ අගයන් ටික අඩු කරලා. හරිද? ඒ අගයන් අඩු කරලා ඔයාලට ආසන්න කියන්නේ අඩුම වෙනස් වෙන සංඛ්‍යාව මොකද්ද? අන්නේ සංඛ්‍යාව තමයි මෙතන ඔයගොල්ලෝ අපි උත්තරේ විදිහට බාර ගන්න ඕනේ. මම මේක විතරයි පැහැදිලි කරේ. ඔයාලගේ ඉස්සරහට මේ ඉවලේ මේ විදිහට දෙපොත් මම මේ විදිහට ගාන හදලා පෙන්නන්නේ නැහැ. මේ පළවෙනි අවස්ථාවේ නිසා මම මේක හදලා පෙන්නන්නේ එහෙම කරලා ඔයගොල්ලෝ වෙනස අරගෙන පෙන්නන්න ඕනේ කීයද එන්නේ කියලා. මෙතන උත්තරේ දෙනවා ඔයගොල්ලන්ට මේ 15 වර්ගමූලයගේ ආසන්න වශයෙන් 3.9 කියන. මේ වගේ අන්තිමට ඔයාලට මෙහෙම හදනවා නම් හොඳයි. එහෙම හදලා පෙන්නන්න. එහෙම නැත්නම් එහෙම වෙලාවක් නැත්නම් හදිසියෙව ඔයගොල්ලෝට අදාළ 3.9 කියන එක ගන්න. මොකද 16 ආගේ ළඟමගේ 16 කියන්නේ 4 3.9 ගන්න. ළඟමගේ. දෙවෙනි එක. හරි. දෙවෙනි එකේ යනවා රූපයේ දැක්වෙන සිලින්ඩරයේ පරිධිය 44 සෙන්ටිමීටරකි. සිලින්ඩරයේ පතුලේ ආරේෂ වන. මොකද මේ සිලින්ඩරයේ පරිධිය කියන්නේ මෙන්න මේ අපි දන්නවා වක්‍රපෘෂ්ඨ වෘත්තාකාර මුහුණ දෙකක් තියෙනවා. මෙන්න මේ සම්පූර්ණ වට ප්‍රමාණය තමයි මේගොල්ලෝ 44 සෙන්ටිමීටර කියලා දීලා තියෙන්නේ. ඒක අපි දන්නවා වෘත්තයේ පරිධිය සමානයි 2πr සමානයි මෙතන 44 වෙනවා. මෙතන එනවා දෙක වැඩි කිරීම y කියන්නේ 22 බෙදීම 7 වාරයක් r සමානයි 44. මෙතන 44 මේ 44 කැපෙනවා. වාට r ගැබේ කියන්නේ කොහොම 7 සෙන්ටිමීටර කියන්නේ. හරි හරි. මෙන්න තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ කියන ආරූපයේ දෙයෙන් තොරතුරු සෙන් y විශාලත්වය හරි. මේ වගේ රූපයක් දෙකම ගන්න පේනවා. අභ්‍යන්තර කෝණ වල එකතුව 180 කින් අපි කීයේ දානවා. ඒක y දාන 60 දාන 70 සමානයි 180යි. අපි දන්නවා y 70 කියන්නේ මෙතන 130යි එන්නේ 130යි සමානයි 180යි. වර්ගය කියන්නේ පුළුවන් 50යි කියන්නේ. හරිද? හරි. හතරවෙනි එක. හතරවෙනි ප්‍රශ්න වලින් දෙන දිනවා විස්කම්භයේ 21 සෙන්ටිමීටර වූ වෘත්තාකාර අර්ධ වෘත්තාකාර ආස්තරයක් රූපයේ දැක්වේ. පරිමිතිය සොයන්න. අපි දන්නවා අර්ධ වෘත්තාකාර වෘත්තයක පරිමිතිය හොයන්න වෘත්තාකාර ආස්තරයේ පරිමිතිය හොයන්න කොහොමද? θ divided by θ බෙදීම 360 වාරයක් 2πr ඒක රහණයන්ගේ පරිමිතිය. මේකෙන් අපි ගන්නවා චාප දිගේ චාප කොටසේ දිග අසලේ පරිමිතිය සම්පූර්ණ අපි ඇඩ් කරනවා අරයන් වල එකතු. එතන θ යනවා 180 බෙදීම 360 වාරයක් 2 22 බෙදීම 7 වාරයක්. මෙතන දිග දිලා තියෙන එක 21 සෙන්ටිමීටර. මේ වගේ දැනගන්න නම් මට තියාගන්න 21 බෙදීම 2 විදිහට අරගෙන යන්න. එහෙම නැත්නම් මේක බෙදලා 10.5 කියලා ලියන්න බෑ. මොකද එතනින් පස්සේ ආර සුළු කරගන්න ලේසි. මොකද මේ එහෙම සුළු කරගන්න ලේසි නැහැ. 10.5 කියලා දැනගන්න. මේ වගේ දැනගන්න බලන්න. කට තියෙනවා 21 තියෙනවා. ඒතකොට බලන්න 7 21 තුනෙන් කපන්න පුළුවන්. එකතු කිරීම මෙතන 2 කියන්නේ ඇත්තටම
උත්තරේ 21යි. මොකද අරේ මෙතන එන්නේ 10 21 විදිහම දෙකයි. එහෙනම් මෙතන 21 වෙන උත්තරේ. ඔයාලා මේක කපන්න පුළුවන්. 180ට 300ට ගමම දෙකයි. මෙතන දෙකට මේ දෙක කපද හැකි. මෙතන දෙකට මේ දෙක කොහොම 11යි. මෙතන 4 21 කොහොම 3යි. මේ පැත්තෙන් වань 33 එනවා. මෙතන 21 එනවා. අවසාන උත්තරේ එනවා 54යි සෙන්ටිමීටර. හරිද? පස්වෙනි ප්‍රශ්නේ. අපිට කුලක ගණන් දීලා තියෙනවා. කුලකවල වෙන් රූප සටහනක් දීලා තියෙනවා. දී ඇති රූප සටහන P මේලය Q දැක්කෙන ප්‍රදේශ හඳුරු කරන්න. මෙහෙම තියෙනවා. සාරවත්ත කුලකේ මේ විදිහට ලකුණු කරලා තියෙනවා. මේක අපි සාරවත්ත කුලකේ නම් කරනවා. මේක P මේක Q. අපි දන්නවා P මේලය Q කියන්නේ P ටයි Q ටයි දෙකටම අයිති කොටස. ඒ කියන්නේ උගල අඳුර කරලා දක්වන්න ඕනේ. මෙන්න මේ සම්පූර්ණ කොටසම හරිද? ඔක අපි සාමාන්‍යයෙන් ගන්න දෙයක්. ඊට වඩා කම්ප්ලෙක්ස් ඒවා එනකොට අපි බලමු ඒක කොහොමද හදන්නේ කියලා. මම මේ වගේ පොඩි එක්ස්ප්ලেইন කරන්න නැහැ. මොකද මේක ගොඩක් බහුතරයක් දෙනා දන්න දේවල්. මෙතන කියන්නේ P ටයි Q ටයි දෙක තමයි තියෙන්නේ. ඒක තමයි කියන්නේ මේ රවුල් දෙකම එනවා. හරි නේද? හරි. ඊළඟ ප්‍රශ්න. හරි. කියලා තියෙනවා ලඝු ගණන ලඝු 3 පාදයේ 81 සමානයි 4. මේ වගේ ප්‍රශ්න තෝරන්න එනවා. ඒ කියන්නේ දර්ශක ආකාරයට පෙන්වන්න කියලා ලඝු 3 81 සමානයි 4. මේ වගේ පෙන්වන්නේ කොහොමද? මේ යටින් තියෙන පාදය, මේ තියෙන දර්ශකය, මේ තියෙන අවසාන උත්තරේ වල මේක කියන්න පුළුවන් 3 4 බලය සමානයි 81. හරිද? 3 4 බලය සමානයි 81. හත්වෙනි ප්‍රශ්නේ. හත්වෙනි ප්‍රශ්න වල තියෙනවා 1 3 5 7 සංඛ්‍යා රටාවේ 10 වෙනි පදේ සොයන්න. ඕක බලන්න මේ වගේ තියෙන සමාන අනුපාතයක්ද එහෙමත් නැත්නම් සමාන වෙනසක්ද කියලා. මේ වගේ පදේ බලන්න පළවෙනි පද දෙක තියෙන්නේ 1 3 5 7 කියලා ගිහලා තියෙනවා. ඔය බලන්න පළවෙනි 3න් එක බෙදුවාම 2 3යි එන්නේ 5 3න් බෙදුවාම ඒක සමාන අනුපාතයක් නෙමෙයි. අනිවාර්යෙන් මේක සමාන්තර ශ්‍රේණියක්. ඔයාලට එහෙනම් මුලින්ම ගන්න අපි දන්නවා සමාන්තර ශ්‍රේණියක පොදු පදේ කියන්න පුළුවන් t සමානයි a දන්න n ඍණ එක වාරයක් b කියලා. ඒ කියන්නේ පළවෙනි පදේ b කියන්නේ පද දෙකක් අතර තියෙන වෙනස. හරිද? එතකොට ඔයාලට ලියන්න පුළුවන් මෙතන අහන්නේ මේක කියනවා 10 වෙනි පදේ එහෙනම් t n වෙනකොට 10 දැම්මා. ඒ කියන්නේ 1 ධන 10 වෙනි පදේ කියන්නේ 10 එකක් ගියාම 9යි. වෙනස මෙතන ඉන්නේ 3න් එකක් අඩු කරාම 2. මෙතන ඔයාලට අවසන් පිළිවෙල දෙන්න පුළුවන් 10 එකක් ගියාම 9යි 9 වලට 18යි. අවසන් පිළිවෙල 19යි. එළියද? මේ අපි හදුවේ 7 වෙනි ප්‍රශ්නේ. එන්න 8 වෙනි ප්‍රශ්නෙට. අන්න අපිට ලියලා දෙනවා වර්ගක ප්‍රකාශනය x වර්ගය දැන 5x දැන 4 සාධක දෙක මුක්තයක් ලෙස ලියන්න. සාධක වල මුක්තයක්. මේක කොහොමද ලියන්නේ? මෙන්න මේ ක්‍රම ටික මතක බලන්න. x වර්ගය දැන 5x දැන 4 අවසාන මේ වගේ මේ පිළිවෙලට ලියාගෙන පළමු පදේ සහ අවසාන පදේ ගුණ කරලා එළියට ගන්න. 4x වර්ගය මේකේ සාධක දෙක කරන්න කොහොමද? එකතුව මේක වෙන ගුණිතේ මේක වෙන විදිහට එකතුව මේක වෙන විදිහට එහෙම බලුවම අපිට තේරෙනවා x ධන 4x තමයි එන්නේ. ඒක 5x සමන කියන්න පුළුවන්. කොහොමද x වර්ගය ධන x ධන 4යි x ධන 4. පද දෙක දෙක ගන්න පොදු පදේ එළියට ගන්න x ධන 1 මෙතන පොදු පදේ ඉන්නේ ධන 4 එළියට ගත්තාම x ධන 1 වාට අවසාන පිළිතුර කියන්න පුළුවන් x ධන 1 වාරයක් x ධන 4 සාධක දෙක නිත්‍යක් දෙක දෙීම වෙනවා. නවවෙනි ප්‍රශ්නේ. ත්‍රිකෝණාකාර හරස්කරයක් ඇති ඍජු ප්‍රිස්මයක හරස්කර වර්ගඵලය 12 සෙන්ටිමීටර වර්ග හා දිග 10 සෙන්ටිමීටර වේ. ප්‍රිස්මයේ පරිමාව සොයන්න. පරිමාව ගන්නේ කොහොමද? ප්‍රිස්මයක හරස්කර වර්ගඵලය මම මෙහෙම හරස්කර වර්ගඵලය මෙරි කීම දිග විදිහට ලකුණු කරන්න. හරස්කර වර්ගඵලය ඒගොල්ලෝ දීලා තියෙනවා කීයද? 12යි වර්ග සෙන්ටිමීටර කියලා. ඒගොල්ලෝ එතන දිග දීලා තියෙනවා 10 සෙන්ටිමීටර කියලා. අපිට එහෙනම් පරිමාව කියන්න පුළුවන් 120යි cubic centimeter එහෙම නැත්නම් ඝන සෙන්ටිමීටර. නවවෙනි ප්‍රශ්නේ 10වෙනි ප්‍රශ්නෙට. 10වෙනි ප්‍රශ්නේ මෙහෙම කියනවා 3 10 12 15 15 9 11 19 8 ඊට සංඛ්‍යා ව්‍යාප්තිය මාතේ සොයන්න මධ්‍යස්ථයේ සොයන්න. මේ වගේ තැන්වලදී නංගිමල්ලි ඔබට මතක තියාගන්න මුලින්ම මේ දීලා තියෙන දත්ත ටික ආරෝහණ පිළිවෙලට ක්‍රියාවෙන් අමතක කරන්න එපා. ඒතකොට අපිට එනවා 8
ඊළඟ ප්‍රශ්නේ බලන්න ABC ඒක බොහොම ලේසි ප්‍රශ්නයක් මම හිතන්නේ. ABC ත්‍රිකෝණයේ AB හා AC පාදවල මධ්‍ය ලක්ෂ්‍ය T හා QA PQ හා BC අතරින් සම්බන්ධතාවය දරා දක්වනවා. අපි දන්නවා ළමයි මගේ මධ්‍ය ලක්ෂ්‍ය ක්‍රමයේ අර කේන්ද්‍ර දෙක යාමන රේඛාව ඊළඟ පාදයේ වගේ භාගයක් වෙනවා. ඒකට මේක ඔයගොල්ලෝ ලියන්න පුළුවන් කිලිම BC සමානයි 1යි PQ කියලා. මම මේක වෙනම කියන්න යන්නේ නැහැ. ඔබට මධ්‍ය ලක්ෂ්‍ය ක්‍රමය මතක නැත්නම් ඒක ගිහිල්ලා පොතේ බලන්න මධ්‍ය ලක්ෂ්‍ය ක්‍රමය මොකක්ද කියන්නේ කියලා. එහෙම තමයි ඉගෙන ගන්න ඕනේ. එහෙම නැතුව වචනේ මම විතර පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඊට වඩා කතා කරන්න පුළුවන් ගන්න ඉඩකඩ තියෙන නිසා. 16 ප්‍රශ්නේ දෙන්න. ඒක කියනවා තිරස් පොළොවක සිරස්ස සිදුව ඇති පහන්කම වල පාමුල සිට 5 මීටර ඈතින් සිටින මිනිසෙකුට කරුණේ මුදුන ආරෝහණ පිළිවෙල අංශක 60ක් බව පෙනේ. නිරීක්ෂකයාගේ උස නොසලකා හැර මෙම රූප සටහන දක්වනවා. ඒ කියන්නේ පටනන්තරය මෙතන වෙන්නේ පහන්කමක් තියෙනවා. පහන්කම ඉඳලා මීටර 50ක් දුරින් මීටර 5ක් නෙමෙයි මීටර 5ක් දුරින් මිනිස්සෙක් ඉන්නවා. එයාගේ ඇස් මට්ටම ගන්න කියලා කියනවා. ඒ කියන්නේ උස මට්ටම ගන්න නැතුව එයා විල්ල උස්සලා පහන්කමේ මුදුන බලනකොට ආරෝහණ කෝණය කියන්නේ පහන් ඉඳලා උඩ බලන කෝණය ඒගොල්ලෝ කියනවා අංශක 60යි කියලා. ඒක නිරූපණය කරලා දක්වන්න කියන්නේ එහෙම. ඔර මේක එන්නේ මේ විදිහට රූපය. ඊට 17 අසමානතාවක් දීලා තියෙනවා x ධන 2 විශාලයි 10 අසමානතාව විසඳීමෙන් ලැබෙන කුඩාම නික්ලිමයන්ගේ ලියා දක්වන්න. ඔයගොල්ලෝ මේක ලියන්න පුළුවන් x ධන 2 විශාලයි 10යි මේක විසඳුවම මානෙනවා x විශාලයි 8යි 10 මේ දෙක මේ පැත්තට ගියාම මෙන්න 2 වෙනවා. එතකොට 10යි මෙන්න 2 ගියාම 8ක් වෙනවා. එතකොට x කියන එක 8ට වඩා විශාලයි කුඩාම නික්ලිමයන්ගේ අහන්නේ. එතකොට 8ට වඩා විශාලයි වුණොත් 8 ගන්න බෑ. ඒ කියන්නේ x ගන්න පුළුවන් කුඩාම නික්ලිමයන්ගේ 9ක් කරනවා. හරිද? මේ අපි කතා කරේ 17 වෙනි ගාන. බලන්න අපි 17 වෙනි ගාන සාකච්ඡා කරමින් කොච්චර ඉක්මනට ගියාද කියලා. ඒ නිසා බොහොම ලේසි නංගිමනේ මේ ගණන් හරිද? ඒ නිසා ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ ගණන් කියලා හදන්න. මුලින්ම මම මේ වීඩියෝ සීරීස් එකේ මුලින්ම හදන්න පොඩ්ඩක් ලේසි ගණන්. අපි අමාරුම ගණන් වලට අන්තිමට මේ මට මුලින්ම ඕනේ ඔයාලට මේ ගණන් දෙනවා. හරිද? අර අමාරු ගණන් කියලා දෙයක් නැහැ. මේක බොහොම ලේසි ගණන්. ඒ නිසා ඔයගොල්ලෝ මෙයා අනිවාර්යෙන් පුරුදු වෙන්න. පොඩියට බලන්න ගන්න තව ඔයාලට ආසිකීපකින් විභාගය දෙන්න නිසා මේවා ගන්න පටන් ගන්න ඒකට ලකුණු වැඩි. 17 ඊළඟ තිරස් පොළවේ සිරස්ස සිටුවා ඇති AB කණුවේ උස මීටර 8කි. B සිට 6 මීටර දුර තිරස් පොළවේ සිට C ලක්ෂයේ පිහිටි කුණ්‍යයට A සිට ලනුව ගැට ගසා ඇත. AC නම් මේ දිග සොයන්න. මේ වගේ බොහොම සරලයි. බලන්න AC වර්ගයේ සමාන වෙනවා 8 වර්ගයේ දන 6 වර්ගයේ මොකද්ද මේක තියරිය Pythagoras තියරිය. හරිද? Pythagoras නියමය. එතකොට මෙතන AC වර්ගයේ සමාන වෙනවා 8 වර්ගකට 64යි 6යි 36යි මේක එකතු කරාම 100යි. AC කියන්නේ 100 වර්ගමූලය. ඔයාලට කෙලින්ම ලියන්න පුළුවන් 10 සෙන්ටිමීටර නෙමෙයි 10 මීටර. ඒක කාණේ කියන්නේ ඔයගොල්ලෝ අවසාන පිළිතුරට ඒකක ලියලා නැත්නම් ඒක ඔයාලට අපිට මම වෙනවා. හරි. එන්නේ ඊළඟ ප්‍රශ්නෙට 19 වෙනි. ආය ජ්‍යාමිතිය ගන්න දීලා තින්නේ බලන්න. බොහොම සරලයි. දැක්කම තේරෙනවා මේ උසතර ප්‍රශ්න කියලා හැබැයි ඒක මෙන්න එන්නේ බව දැක්කම අර කිව්වත් අරගේ මතය නැහැ කලින් කාලේ අපිට ආවේ අපිට දීපා මුද්දයක් ඇතුළත ප්‍රශ්න කියලා ඒකට අපිට ඕනේ මොකද්ද සමාන්තර රේඛා අතර තියෙන තියරිය. ඒ වගේ වැඩ කරන්න පුළුවන්. ඒ නිසා පරිස්සම්. මේකට මෙතන x කියලා දීලා තියෙනවා. මෙතන සම්පූර්ණ කෝණය මේකට y කියලා දීලා තියෙනවා. මේ රේඛාවට මේ රේඛාව සමාන්තරයි කියලා දීලා තියෙනවා. මේ කෝණය අංශක 100ක් වෙනවා කියලා දීලා තියෙනවා. මේ පාදේ විතර පිට කරලා දෙනවා. ඒක කියනවා රූපේ දැක්කම තොරතුරු අනුව x හා y මගින් දැක්කන කෝණවල විශාලත්වය සහ x හා y වල කෝණවල විශාලත්වය වගේ කියනවා. අපි දන්නවා එකම කේන්ද්‍රීය අණ්ඩ කොටසට අයිති වෙන කෝණ සමාන වෙනවා. ඒකෙන් අපිට ගන්න පුළුවන් මේ 100 කියන එක x සමාන වෙනවා කියලා. එහෙනම් මොකද වෙන්නේ? x කියන එක ගන්න අපිට කෙලින්ම 100යි කියලා ලියන්න පුළුවන්. එයි මේ බලන්න මෙන්න මේ කේන්ද්‍රික අණ්ඩ කොටසට මේ කෝණය වගේ මේ x කියන කෝණයත් අයිති වෙනවා. ඒකට x සමානයි 100යි. ඊළඟට අපි දන්නවා මේක සමාන්තර රේඛාව වෙනවා. සමාන්තර රේඛාව වෙනකොට x කෝණය සහ y කෝණය මිත්‍ර කෝණ වෙනවා. අපි දන්නවා සමාන්තර රේඛාවක x මිත්‍ර කෝණවල i එක 180ක් වෙනවා. x වලගේ 100යි නම් y වලගේ දන්නවා 180යි. එහෙනම් අපිට y වලගේ කෙලින්ම ලියන්න පුළුවන් කීයද? 80යි අංශක කියලා.
හරිද? ඉතින් ඊළඟ ගානට 19 20 20 ගාන බලන්න. ඔයගොල්ලෝ 20 ගාන දීලා තියෙනවා. n ඍණ 1 sorry n ඍණ 4 වාරයක් n ධන 1 සමානයි බිඳුව. මේ වගේ තැන් වල විසඳන්න කියලා කියන්නේ ඒත් අගයක් කරන්න කියලා. ඒක නම් මොකද ඔයගොල්ලෝ දන්නවා මේ වරහන් වෙන වෙනම බිඳුවට සමාන වෙනවා. ඒකට අපිට මේක ලියන්න පුළුවන් n ඍණ 4 සමානයි බිඳුව හෝ n ධන 1 සමානයි බිඳුව වෙනවා. ඒකෙන් අපිට ලියන්න පුළුවන් n සමානයි 4 හා n සමානයි ඍණ 1 වෙනවා. මේකෙන් කියන්නේ මොකද්ද? n කියන එක කියනවා 4 දැම්මම අවසාන පිළිතුර බිඳුවක් වෙනවා. n කියන එක කියනවා ඍණ 1 දැම්මම අවසාන පිළිතුර ඍණ 1ක් වෙනවා. බලන්න n කියන එක 4 දැම්මම 4න් කියන මෙතන මේ බ්‍රැකට් එකේ බිඳුවක් වෙනවා. මෙතන 4 දැම්මම 4යි 5ක් වෙනවා. ඒක පස්සට බිඳුව කොහොමද ඔයාලට බිඳුවේ උත්තරේ එන්නේ. ඕනෙම සංඛ්‍යාවක් බිඳුවේ වෙන කරොත් ඒ සංඛ්‍යාව බිඳුවක් වෙනවා. ඔයගොල්ලෝ හිතන්නේ එන්ට ඍණ 1 දැම්මම මෙතන ඍණ 1යි ඍණ 4යි ඍණ 5ක් වෙනවා. මෙතන ඍණ 1 දැම්මම මේ වරහන් බිඳුවක් වෙනවා. ඍණ 5 වැඩි කිරීම බිඳුව ඒ බිඳුවයි. හොඳට මතක තියාගන්න ඕන සංඛ්‍යාවක් වැඩි කිරීම බිඳුව සමානයි බිඳුව. 21 21 ප්‍රශ්න දෙකක් තියෙනවා. රූපේ දැක්වෙන O කේන්ද්‍රයේ වූ වෘත්තයකින් x හා y විශාලත්වය සොයන්න. ආයතන ජ්‍යාමිතිය ගණන්. ඒ වගේම මේ ජ්‍යාමිති මේ කිටි ප්‍රශ්න වල ජ්‍යාමිතිය ගණන් හරිම ලේසි. අර දැක්ක ගමන් මේ උත්තර පේනවා තියෙන්නේ. එහෙම අර දැක්ක ගමන් උත්තරේ පේන නම් මේ වගේ ගණිතයක් හදලා තියෙනවා. ඒ නිසා මේ වැඩේ කරගෙන යන්න දිගටම අනිවාර්යෙන් ඔයගොල්ලන් පළවෙනි කැටි ප්‍රශ්න 25ට හොඳ ලකුණු ගන්න පුළුවන් මේක තේරුම් ගන්න කියලා. හරි. මෙතන කියනවා රූපය දැක්කම O කේන්ද්‍රයේ වෘත්තයකින් x හා y විශාලත්වය සොයන්න. අපි දන්නවා මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩ කොට මේ වගේ වෘත්තයක මෙන්න මේ වගේ කෝණයක්. හරි. මෙන්න මේ වගේ කෝණය සමාන වෙනවා මේ කෝණය වගේ දෙගුණයක් කියලා. ඒක පිටිපස්සේ තියෙන්නේ මේ විදිහට තියෙනවා පොතේ වෘත්තයක එක් ඡාපයක් මගින් කේන්ද්‍රයක ආපර්තනය කරන කෝණය එම ඡාපය මගින් ඉතිරි ඡාප කොටස මත ආපර්තනය කරන කෝණය මෙන් දෙගුණයකි. ඒක තමයි පොතේ තියෙන එක. මම මේක මේ කොලේක ලියාගෙන ආවා. මොකද ඒක මට කියන්න ලේසි නිසා. මේ ඒ කියන්නේ එක් ඡාප කොටසක් මගින් ඒක වෘත්තයක එක් ඡාපයක් මගින් කේන්ද්‍රය ආපර්තනය කරන කෝණය එම ඡාප කොටස මත වෘත්තයේ අනිත් වෘත්ත ඡාප කොටසේ ඉතිරි ඡාප කොටස මත ආපර්තනය කරන කෝණය මේ දෙගුණයකි. එතකොට අපි දන්නවා මේ කෝණය 250 යනවා. අපි දන්නවා සම්පූර්ණ කෝණය 360ක් වෙනවා. අපිට මේ මෙන්න මේ කෝණය හොයාගන්න පුළුවන්. 360ෙන් 250 අඩු කරාම ඔයාලට එන උත්තරේ විදිහට බිඳුව 110ක් විදිහට. ඒකෙන් ඔයාලට ගන්න පුළුවන් 2යි සමානයි 110යි. එහෙනම් x ගානේ සමානයි 55යි. ඊට පස්සේ අපි දන්නවා වෘත්ත චතුරස්‍රයක සම්පූර්ණ කෝණ එකතු 180ක් වෙනවා. ඒ කියන්නේ x ධන y සමානයි 180යි. මෙතන x කියන්නේ 55යි. y සමානයි 180යි. y වලගේ ඒවාට එනවා 125ක් විදියට. එහෙනම් දැන් මේ විදිහට අර කීරිය මතක් කරගන්න. ඒක අපිට අන්තිම පාඩියය මෙන්න මේ වගේ වෘත්තයේ ඡාප කොටසකින් කේන්ද්‍රය මත ආපර්තනය කරන කෝණය එම ඡාප කොටසට අනුතරව අනිත් ඡාප කොටසේ ආපර්තනය කරන කෝණය. මෙන්න මේ කියන්නේ අනිවාර්යයෙන් දැන් මෙතන x වගේ මොකද හිතන්න මෙහෙම කෝණයක් ආපර්තනය කරනවා. මෙතන කෝණයක් තියෙනවා. මෙන්න මේ කෝණය කොහොමද සමානයි? එතන අපි කීරියක් ගන්න අර එකම ඡාප කොටස මගින් ආපර්තනය කරන කෝණ වල අගයන් සමානයි කියලා. ඉතින් මෙහෙම එකක් තියෙනවා. මෙහෙම කෝණක් තියෙනවා. එතකොට ඔබට දැනගන්න ඕනේ තමයි මෙන්න මේ කෝණය වගේ දෙන්නක් තමයි අනිවාර්යයෙන් මේ කෝණය. මේ කෝණය වගේ දෙන්නක් තමයි අනිවාර්යයෙන් මේ කෝණය. මේ කෝණය වගේ දෙන්නක් තමයි අනිවාර්යයෙන් මේ කෝණය. ඒක වෙනස් වෙන්නේ නැහැ නේද? හරිද? ඊට කතාවේ 21 වෙනි ප්‍රශ්නේ. දැන් අපි යනවා 22 වෙනි ප්‍රශ්නෙට. 22. ඒක දියන්නේ ආරූපයේ දී ඇති තොරතුරු භාවිතා කළ ඒ විශාලත්වය සොයන්න. එහෙනම් ඒක පිටුවන දියන්නේ නම් කලින් අවස්ථාවක් කිව්වා ඔයගලන්ට රූපයක් දීලා තියෙනවා නම් ඒ රූපයේ එහෙමම ඔයගලන්ට තොරතුරු ලබා ගන්න පුළුවන්. මෙතන 60යි. මෙතන 130යි. හරි. ඒගොල්ලෝ අපෙන් අහනවා රූපේ ඒ විශාලත්වය සොයන්න. ඒ විශාලත්වය වන්දනා ඔයගලන්ට ඒ විශාලත්වය වන්න ක්‍රමයක් බලන්න ඔයගලන්ට තේරෙන්නේ මේ චූටි කෝණය ඇතුලේ තියෙන කෝණවල එක අයික් 180ක් කියලා වෙන අපිට පුළුවන් මේ කෝණය හොයාගන්න. ඕන වෙනවා අපි ඒක දාන්න බැරි හේතුව මොකද්ද? මෙන්න මේ කෝණය දන්නේ නැති නිසා. අපි දන්නවා බාහිර කෝණය සමාන වෙලා අභ්‍යන්තර කෝණයට ප්‍රතිබිම්බ කෝණ වල එකතු වෙනවා. එතකොට මේ
මේකගේ මම තීටා කියලා ගත්තොත් ඔයාලා කියන්න පුළුවන් තීටා ධන 60 සමානයි 130යි. ආට තීටා කියන්න පුළුවන් කොහොමද 70ක් විදිහට. එතකොට ඊළඟ එතනින් පස්සේ ඔයගොල්ලන් ආයෙ කියන්න පුළුවන් දැන් අපි අගේ මෙතන කොහොනේ අගේ දානවා 70යි කියලා. එහෙනම් ඔයාලා කියන්න පුළුවන් ඒ ධන 40 ධන 70 සමානයි 180යි. අභ්‍යන්තර කොහොම ලයික් 180ක් එනවා. මෙතන 70යි 40යි කියන්නේ 110යි. 180යි. ඔයාලට ඒක කියන්න පුළුවන් 70ක් විදිහට. හරි නම් වලි ඊගාගේ 70ක් විදිහට එහෙම කියන්න පුළුවන්. එන්න 23 වෙනි ප්‍රශ්නෙට. 23 වෙනි ප්‍රශ්නේ ගන්න දීලා තියෙනවා කණ්ඩායම් දෙකක් 0.3 ලක්ෂ යන සරල රේඛාවේ සමීකරණ ගොඩනගන්න. ඔයාලට 10 වසරේදී තියෙනවා පාඩමක අර කණ්ඩායම් දෙකක් ගන්නවා නම් කොහොමද සරල රේඛාවක සමීකරණ ගොඩනගන්නේ කියලා. විතරද ඔයාලට තේරෙනවද? ඒකෝ දීලා තියෙනවා 0.3 සහ ඒකෝ දීලා තියෙනවා 4 6. මෙතන 0.3 කියන්නේ මොකද්ද? x අගේ බිඳුවක් වෙනවනේ y අගේ. මෙහෙම ප්‍රස්ථාර කොටයක් දුත් මේ x අක්ෂය මේ y අක්ෂය x ගේ බිඳුවක් වෙනකොට y ගේ දීලා තියෙනවා කියන්නේ උඹලට දීලා තියෙන්නේ මේ නොකිය අන්තක්ඛණ්ඩය යන්නේ. ඒතකොට ඔයාලට අන්තක්ඛණ්ඩය right අපි මේක c කියලා නෙමු c ඔයාලට කෙලින්ම 3යි ධන 3යි කියන්න පුළුවන්. මොකද මෙතන අගේ දීලා තියෙන නිසා. මෙතන බිඳුවත් එක්ක. ඔයාලට අනුක්‍රමය හොයන්න කොහොමද y ගාගෙන වල වෙනස බෙදීම x ගාගෙන වල වෙනස y ගාගෙන වල වෙනස කියන්නේ 6න් 3ක් කරු කරලා බෙදීම 4න් බිඳුවක් කරු කරනවා 6න් 3ක් කරු කරනවා 3යි 4යි ඔයාගේ අනුක්‍රමය නා 3 බෙදීම 4යි. එතකොට ඔයාලා සරල රේඛාවේ සමීකරණය යන්න පුළුවන් y සමානයි m කියන්නේ 3 බෙදීම 4යි x ධන c කියන්නේ ධන 3යි. හරිද? එන්න අවසාන ප්‍රශ්න දෙකට 24 සහ 25 කියන ප්‍රශ්න දෙක. 24 වෙනි ප්‍රශ්නේ මෙහෙම දීලා තියෙනවා ඒගොල්ලෝ. 5 බෙදීම 6යි x බෙදීම 3යි x සුළු කිරීම කොහොම සරලයි අපිට මේ වගේ ඒවා ටක් එහෙම බලපුවම උත්තරේ කියන්න පුළුවන් වෙන්නේ ඕනේ 3යි x බෙදීම 10යි. එතන x ට s කවන්න පුළුවන් 3ට 6ට කවම 2යි 5ට 10ට කවම ඒ දෙකයි මෙතන අවසන් බිඳුවේ නම් බෙදීම 4යි. හරිද? අවසාන ප්‍රශ්නේ 25 නිර්මාණ ගාන කියලා තියෙනවා AB නිවාස දෙකකදී A හා B දෙකට සමදුලින් පහන් කණුවක් සිදු විය යුතු නම් පහන් කණුව විස්තර කර හැකි ලක්ෂණයේ පතේ අඳලා කරන්න. අපි දන්නවා මොකක් හරි ලක්ෂණ දෙකක මොකක් හරි ලක්ෂණ දෙක සමදුලින් ඒ අතරමැදදී සමදුලින් ලක්ෂණ ගන්න ගන්නවා නම් ඒ ලක්ෂණ දෙක යා කරන ඒකාවේ ලම්බ සමච්ඡේදය ගන්නවා කියලා. අවබෝධ කරගන්න ලම්බ සමච්ඡේදය කියන්නේ කොහොමද? කම්පාස් එකේ එහෙම නැත්නම් කවුරුහරි ඔයගොල්ලෝ තුඩ මෙතන ඒට තියලා භාගය වල වැඩි දිනක් කරගෙන ගෙනින් චාප ප්‍රසක් ගන්නවා එහෙම පහළ ගන්න චාප ප්‍රසක් ගන්නවා B තුඩ තියලා ඔයගොල්ලන්ට ආයෙ මෙහෙම චාප ප්‍රසක් ගන්න පුළුවන් මෙහෙම චාප ප්‍රසක් ගන්නවා ඊට පස්සේ ඒක කැපෙන තැනදී මේ විදිහට යා කරනවා මේ යා කරලා මේක රම්බ සමච්ඡේදයක් මේක රම්බ සමච්ඡේදයක් නෙවෙයි මේක මේක සමානයි මෙන්න මේ පතේ තමයි ඔයගොල්ලන් කියන්නේ හරි අපි කතා කරලා ගියොත් මේකේ කාර්යපත්‍රිකා අංක 2